අනුන්ගෙන් සිද්ධ වෙන වැරදි අඩුපාඩු හොයනවාට වඩා තමන්ගේ අතින් සිද්ධ වෙන වැරදි අඩුපාඩු මොනවද යන්න කියන එක ගැන විමසිලිමත් වෙන්න කියලයි බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ උපදෙස් දීලා තියෙන්නේ. ඒ උපදේශයට ගරු කරත් උන්වහන්සේගේ උපදේශයට ගරු කරත් මේ මොහොතේ මගේ අරමුණ ඇත්තටම බෞද්ධයන් අතින් සිද්ධ වෙන අතපසුවීමක් අඩුපාඩුවක් පිළිබඳව මතක් කරන්න. මේක අඩුපාඩුවක් පිළිබඳව කතා කරනවාට වඩා මම හිතනවා මේ අඩුපාඩුව බෞද්ධයින් අතින් සිද්ධ වෙන්නේ මේ පිළිබඳව කතා නොකරන නිසා සහ මේ ගැන දැනුවත්භාවය අඩු නිසා කියලා. ඉතින් ඒ හින්දා කවුරු හරි කෙනෙක් මේ කතාව අහලා මින් ඉදිරියට බෞද්ධ සිද්ධස්ථාන වලදී ඒ වැරැද්ද සිද්ධ නොවෙන්න වග බලා ගන්නවා නම් ඒ වැරැද්ද තවදුරටත් කාගේ හරි අතින් සිද්ධ වෙන්නේ නැත්තම් මේ කතාව කීමේ මගේ අරමුණ සාර්ථකයි. ඒ අදහසට එකඟ නැතිනම් ගැටෙන්නේ නැතිව මේ අදහස බැහැර කරන්න නිදහස තියෙනවා. සාමාන්‍යයෙන් අපේ බෞද්ධයන් විදියට බුදුරජාණන් වහන්සේ සරණ ගියාට පස්සේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපි එකඟ වෙනවා. අපි යම්කිසි අවබෝධයකට එනවා. අපි යම්කිසි එකඟතාවයකට එනවා. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සියල්ල දන්නා මගේ ශාස්ත්‍රෝන් වහන්සේ වනසේක. මම ඔබ වහන්සේගේ ශ්‍රාවකයා වෙමි කියන පිළිගැනීමට අපි එනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ සරණ යාම තුළින් අපි උන්වහන්සේගේ අවබෝධය සැකයක් නැතිව ඊටම විශ්වාසයෙන් යුතුව අදහා ගන්නවා. ඒකට තමයි අපි කියන්නේ ශ්‍රද්ධාව කියලා. එතකොට මේ ලෝකෝත්තර මාර්ගය අරමුණු කරගෙන බෞද්ධ දර්ශනය අදහන මේ දර්ශනය තුළ ජීවත් වෙන බෞද්ධයෙකුට තිබිය යුතු මූලිකම සුදුසුකම තමයි ඒ සඳහා ශ්‍රද්ධාව කියලා කියන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ජීවමාන නොවුනත් අපි මේ වෙනකොට උන්වහන්සේ ජීවමාන සංඥාවෙන් සලකන බෞද්ධ සිද්ධස්ථාන ලංකාවේ කිහිපයක් තියෙනවා. අනුරාධපුර රුවන්වැලි මහසෑය, වම් දළදා වහන්සේ වැඩ සිටින මහනුවර දළදා මාලිගය, කැලණිය රජමහා විහාරය සහ තවත් බොහෝ තැන් තියෙන්න පුළුවන්. ඇත්තටම මේ අතරින් මම නිරන්තරයෙන් යන තැනක් තමයි කැලණිය රජමහා විහාරය. ඇත්තටම නිතර කැලණියට යන කෙනෙක් විදිහට මට ඒ ස්ථානය දැනෙන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන ස්ථානයක් විදිහට. ඒ තරම් ආනුභාව සම්පන්න ස්ථානයක් විදිහට. ඒ නිසා කැලණිය විහාරස්ථානයට පය ගහන මොහොතේ පටන් මම මට දැනෙනවා මම සිහි කරනවා බුදුරජාණන් වහන්සේ මේ භූමියේ වැඩ සිටිනවා. ඒ නිසා මම හැසිරෙන්න ඕනේ උන්වහන්සේට ගෞරව වෙන විදිහට. මගේ ශ්‍රද්ධාවට හානි නොවන විදිහට කියලා මම නිරන්තරයෙන් සිතුවිල්ලක ඉන්නවා. එහෙම ඉන්න ගොඩාක් අවස්ථාවල ඇත්තටම මම දැකලා තියෙනවා ඊට පටහැනි විදිහට විවිධ දේවල් සිදු කරන බෞද්ධයින්. සමහර වෙලාවට ඒකයි මම මුලිනුත් සඳහන් කරේ මේක අපි කතා නොකරන නිසා. මේ පිළිබඳව සමහර අයට දැනුවත් භාවයක් නැති නිසා. සමහර අවස්ථාවල සිහිය උපදවා ගන්න බැරි නිසා ශාස්ත්‍රඥ වහන්සේ ඉස්සරහා මේ අතපසුවීම් සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. මම දැකලා තියෙනවා සමහරු සර්වඥ ධාතුන් වැඩ සිටින ධාතු ගර්භයට පිටුපාලා වීඩියෝ කෝල්ස් ගන්නවා. ඡායාරූප ගන්නවා. හඬ කිසිම පාලනයකින් තොරව හඬ පාවිච්චි කරනවා වගේ බොහෝ දේවල් මම දැකලා තියෙනවා. ඉතින් ඒකයි මම කිව්වේ කාට හරි කෙනෙකුට මේ අදහස ඒ දේවල් තමන්ගේ අතින් සිද්ධ වෙලා තියෙනවා නම් ඒක සිද්ධ වුණේ නොදැනුවත්භාවය නිසා සහ මෙච්චර කාලයකට ඒක ගැන හිතුවේ නැති නිසා නම් මේ කතාවෙන් පස්සේ තමන්ට හිතන්න පුළුවන් ඊට පස්සේ මගේ අතින් ඒ වැරද්ද සිද්ධ වෙන්න දෙන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් මේක බැහැර කරන්න ඕන කෙනෙකුට නිදහස තියෙනවා. ශ්‍රද්ධාව කියන එක බෞද්ධයෙකුට කොච්චර වැදගත්ද? ශාස්ත්‍රඥ වහන්සේ ඉදිරියේ දක්වන ගෞරවය බෞද්ධයෙකුට කොච්චර වැදගත්ද? සහ ඒ ශ්‍රද්ධාව නැති වුණොත් අපි විශේෂයෙන්ම බෞද්ධ විහෙර විහාරස්ථානවලට ගිහිල්ලා මේ ආමිස ප්‍රතිපත්ති පූජාවල යෙදෙනකොට ඒ අවබෝධය, ඒ සිහිය පවත්වන්න බැරි වුණොත් සමහර වෙලාවට අපිට අපි නොහිතපු අකුසල් රැස් වෙලයි නතර වෙන්නේ. ඇත්තටම මේ ශ්‍රද්ධාව ගැන කතා කරද්දි මට ධර්මයේ සඳහන් වෙන ඊටාම ලස්සන සිදුවීමක් මතක් වෙනවා. මේ කතාව
තුළින් ඔබට තේරුම් ගන්න පුළුවන් ශ්‍රද්ධාව කියන එක කොච්චර වැදගත්ද බෞද්ධයෙකුට කියලා. සීවලී කුමාරයා ඉපදුනාට පස්සේ සුප්පාවාසා මාතාවට සීවලී කුමාරයාගේ මෑණියන්ට අවශ්‍ය වෙනවා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට 500ක් මහා සංඝරුවනට දවස් 7ක් දාන පවත්වන්න. ඉතින් එතුමිය බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 500ක් මහා සංඝරත්නයට ආරාධනා කරනවා දින 7ක් සීවලී කුමාරයාගේ ඉපදීම නිමිත්තෙන් දින 7ක් පවත්වන දාණයට සහභාගී වෙන්න තමන්ගේ නිවසට කියලා. බුදුරජාණන් වහන්සේ මේ ඉල්ලීම පිළිගන්නවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්‍රශ්න තමයි බුදුරජාණන් වහන්සේ සුප්පාවාසා මාතාවගේ ඉල්ලීම බාර ගන්නකොට පහුවදාට වෙනත් දානයකට ලැබුණු ඇරයුම බාර අරගෙනයි හිටියේ. ඔබට හිතන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ හිම පොරොන්දු කඩ කරන කෙනෙක් නෙවෙයිනේ කියලා. මේ කතාව අහගෙන යනකොට මටත් ඒ ගැටලුව ආවා. බුදුරජාණන් වහන්සේ පහුවදා දාන ආරාධනාව බාර අරගෙන තිබුණේ මුගලන් මහරහතන් වහන්සේගේ දායක පින්වතෙකුගෙන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සුප්පාවාසා මාතාවගේ දාණය බාරගත්තට පස්සේ මුගලන් මහරහතන් වහන්සේට කතා කරලා කියනවා මොග්ගල්ලාන ඔබේ දායක පින්වතාගේ දාණයට හෙට මට වඩින්න වෙන්නේ නැහැ. සුප්පාවාසා මාතාවටත් ඇයගේ පුතණුවන්ටත් අනුග්‍රහ කිරීම සඳහා මම දින 7ක් ඔවුන්ගේ දාණයට 500ක් මහා සංඝරත්නය ප්‍රමුඛව වැඩම කළ යුතුයි. මොකද බුදුරජාණන් වහන්සේ ඒ වෙනකොට දන්නවා කවුරු නොදන්නවා වුණත් මේ ඉපදිලා ඉන්න පින්වන්ත කුමාරයා Tamanගේ ශාසනයේ ප්‍රත්‍යලාභින් අතර අගතැන්පත් වෙන කෙනා කියලා. ඒ නිසා මොග්ගල්ලාන ඔබ ගිහිල්ලා ඔබේ දායක පින්වතාට කියන්න ඔහුගේ දාණය දින 7ක් පස්සට දාගන්න කියලා. මුගලන් මහරහතන් වහන්සේ මේ පණිවිඩය බාර අරගෙන තමන්ගේ දායක පින්වතා හම්බ වෙන්න යනවා. ගිහිල්ලා කියනවා ඔබේ දාණය දින 7ක් පසුපසට දාගන්න කියලා බුදුරජාණන් වහන්සේ දැනුම් දුන්නා කියලා. එතකොට මේ දායක පින්වතා හරි ලස්සන ප්‍රශ්න ටිකක් මුගලන් මහරහතන් වහන්සේගෙන් අහනවා. මේ කතාව ඇතුලේ තමයි ශ්‍රද්ධාව කොච්චර වටින දෙයක්ද කියලා මතුවෙන්නේ. හරි ලස්සන ප්‍රශ්න තුනක් තමයි ඔහු අහන්නේ. ඔහු කියනවා ස්වාමීනි මට හෙටම දාණය දෙන්න ඕනි කියලා එකක් නැහැ. මට දවස් 7ක් ගිහිල්ලා දාණය දෙන්න පුළුවන්. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ස්වාමීනි හෙට දවසේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 500ක් මහා සංඝරත්නය වෙනුවෙන් අවශ්‍ය සියලුම දාන කළමනා මම සූදානම් කරලා අවසానයි. දවස් 7ක් යන තැනත් මම දුක් මහන්සියෙන් එක්රැස් කරපු මේ දාන කළමනා වලට මුකුත්ම වෙන්නේ නැහැ කියලා ඔබ වහන්සේට අප වෙන්න පුළුවන් නම් ස්වාමීනි මම ඔබ වහන්සේගේ යෝජනාවට එකඟයි. දෙවැනි ප්‍රශ්නේ ඔහු ඉදිරිපත් කරනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ කියනවා මේ ජීවිතය තනාග පිනිබින්දුවක් වගේ කියලා. හෙට වෙනකන්වත් මම ජීවත් වෙයිද කියලා කියන්න මම දන්නේ නැහැ. ස්වාමීනි දවස් 7ක් මගේ ආයුෂ රැකේ කියලා මම කොහොමද විශ්වාස කරන්නේ? දවස් 7ක් යනතුරු මම ජීවත් වෙනවා කියලා ඔබ වහන්සේට අප වෙන්න පුළුවන් නම් ස්වාමීනි මම ඔබ වහන්සේගේ යෝජනාවට එකඟයි. තුන්වෙනි කාරණාව තමයි වැදගත්ම. තුන්වෙනි ප්‍රශ්න විදියට ඔහු අහනවා ස්වාමීනි මට දැනට මේ වෙනකොට බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝරත්නය පිළිබඳව අපරිමිත ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ නිසයි මම මේ දාණය දෙන්න ලෑස්ති වුණේ. හැබැයි ඔබ වහන්සේ කියන විදිහට දින 7ක් ගිය තැන මගේ ශ්‍රද්ධාව මේ විදිහටම රැකිලා තියෙයි කියලා කවුද දන්නේ? ස්වාමීනි ඔබ වහන්සේට මගේ ශ්‍රද්ධාව රැකෙනවා කියලා අප වෙන්න පුළුවන් නම් ඔබ වහන්සේගේ යෝජනාවට මම එකඟයි. අන්න ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේට ලස්සන උත්තරයක් දෙනවා. උන්වහන්සේ කියනවා පින්වත ඔබේ දාන කළමනා දවස් 7ක් යනතුරු කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒවා රැකෙනවා කියලා මට ඉඳුරාම කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබේ ජීවිතේට මේ මොහොතේ එහෙම ජීවිත අනතුරක් නැහැ. ඔබ දවස් 7ක් යනකොට ඔබ ජීවත් වෙනවා. හැබැයි පින්වත ඔබේ ශ්‍රද්ධාව ඔබ බලාගත යුතුයි. මට ඒක උපද්දවල දෙන්නත් බෑ. ඒක රැකලා දෙන්නත් බෑ. ශ්‍රද්ධාව ඇතිවීම සහ නැතිවීම සම්බන්ධව වග කියන්න ඕනේ ඔබ මිසක් වෙන කවුරුවත් නෙවෙයි. බලන්න ශ්‍රද්ධාව කියන එක රැකලා දෙන්න මහරහතන් වහන්සේ කෙනෙකුටවත් බෑ. කොටින්ම කියනවා නම් බුදුරජාණන් වහන්සේට ශාස්ත්‍රෝන් වහන්සේටවත් ඒක කරන්න බෑ. හැබැයි ඒ ශ්‍රද්ධාවට හානි වෙන තැන ශාස්ත්‍රෝ ගෞරවය ඔබ අහිමි කරගන්නා තැන ඔබේ ලෝකෝත්තර අරමුණට යන මාවතේ
ප්‍රධානම මූලිකම පළවෙනිම දොරටුව ඔබට වැහෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි කතා කරන මේ කැලණිය රජමහා විහාරය, රුවන්වැලි මහසෑය වගේ ප්‍රමුඛතම සිද්ධස්ථාන විතරක් නෙමෙයි. සමහර විට ගමේ පන්සලේ විහාරස්ථානය වෙන්න පුළුවන්. ගමේ පන්සලේ බුදු කුටිය වෙන්න පුළුවන්. ඒ වගේ තැන්වලට ඇතුළු වෙනකොට ශාස්ත්‍රෝන් වහන්සේ කෙරෙහි තියෙන ගෞරවයට හානි නොවන විදිහට හැසිරෙන්න වග බලා ගන්න පුළුවන් නම් ඔබේ අතින් සිද්ධ වෙන අකුසල්, නොදැනුවත්ව සිද්ධ වෙන අකුසල් බොහෝමයක් මගහැර ගන්න පුළුවන්. සමහර විට අපිට ඒකට මෙහෙම උදාහරණයක් අරගෙන හිතන්න පුළුවන්. ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔබේ ආයතන ප්‍රධානියෙක් ඉන්නවා. ඒ ආයතන ප්‍රධානියා සමග ගනුදෙනු කරනකොට, ඔහු සමග කතා කරනකොට, ඔහු අ, අපේ අපේ අසලක ගැවසෙනකොට අපි කොහොමද හැසිරෙන්නේ? අපි කිසි පාලනයක් නැතුව විහිළු තාලු කර කර උස් හඬින් කතා කරන්නේ නැහැ. ඔහු අපිට විශේෂ පුද්ගලයෙක් නිසා සහ ගෞරවනීය පුද්ගලයෙක් නිසා අපි ඔහුට ඒ ගෞරවය ලබා දෙන්නේ අපේ හැසිරීමෙන්. ඒ වගේම තමයි අපිට ඡායාරූපයක් ගන්න ඕන වුණොත්, සෙල්ෆි එකක් ගහන්න ඕන වුණොත්, අපි කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතිව යාළුවෙක් එක්ක සෙල්ෆි එකක් ගහනවා වගේ ෆෝන් එක ඇදලා අරගෙන වරින් මචං කියලා සෙල්ෆි එකක් ගහන්න යන්නේ නැහැ. අපි ගොඩක් වෙලාවට ඔහු නිදහස් වෙලාවක් බලලා එක්ස්කියුස් කරලා අපි එහෙමනේ සෙල්ෆි එකක් ගහන්න පවා අපේ ආයතන ප්‍රධානියා එක්ක. ඒ ඇවිල්ලා යටහත් පහත්කම නෙවෙයි ගෞරවය. ඉතින් සමහර අවස්ථාවල හිතලා බලන්න අපි ආයතන ප්‍රධානියාට දෙන ගෞරවයවත් අපේ ශාස්ත්‍රෝන් වහන්සේ වෙනුවෙන් පවත්වනවාද කියලා. මම හිතන්නේ ඒක හිතලා බලන්න කාලය ඇවිල්ලා. ඉස්සරහට එන්නේ වෙසක් සමය. බෞද්ධයන් නිරන්තරයෙන්ම බෞද්ධ විහාර විහාරස්ථාන වලට යනවා. අතිශයින් සෙනඟ ගැවසෙන කාලයක් බවට පත් වෙනවා. ඉතින් ඒ වෙලාවටත් ඔබට පුළුවන් නම් ශාස්ත්‍රෝන් වහන්සේ කෙරෙහි ගෞරවය කෙලෙසෙන්නේ නැති විදිහට උන්වහන්සේ කෙරෙහි උන්වහන්සේ සම්බන්ධව ඇති ධර්මය සම්බන්ධව සංඝරත්නය පිළිබඳව ඇති ශ්‍රද්ධාවට හානි නොවන විදිහට හැසිරෙන්න මම හිතන්නේ අපේ අරමුණ සාර්ථකයි. එතනින් අපිට විශේෂ කුසලයක් සිද්ධ නොවුනත් අකුසල් සිද්ධ වීම වළක්වා ගන්න පුළුවන්. ඒ නිසා මේ දක්වා යම් කිසි කෙනෙකුගේ අතින් එවැනි අතපසුවීම් සිද්ධ වෙලා තියෙනවා නම් බොහොම කරුණාවෙන් මතක් කරනවා. සමහර විට මේ ගැන කතා නොකරපු නිසා, මේ ගැන විශේෂ දැනුවත්කමක් නොතිබුණ නිසා, මේ ගැන වැඩිය නොහිතපු නිසා වෙන්න පුළුවන් එවැනි අතපසුවීම් සිද්ධ වුණේ. ඉතින් ඒ හින්දා බෞද්ධ විහෙර විහාරස්ථානවලදී ශාස්ත්‍රඥ වහන්සේ වැඩ සිටින ස්ථානවල ඒ ගෞරවය, ඒ ශ්‍රද්ධාව රැකගෙන හැසිරෙන්න පුළුවන් නම් අපිට ඊටාම වටිනවා කියලා මතක් කරන්න කැමතියි.